ස්වර්ගයේ අතිඋතුම්මාති බලවන්ත ජීවමාන දෙවියනි යවත් පියාණනි ඔබ වහන්සේගේ බලවන්ත දයාවට ස්තුති කරනවා මුත්‍යාසට ඔබගේ කරුණාව නිසා පියාණනි ඔබ වහන්සේගේ ජීවනයේ වචනය විකිනිකා මත නිදහස් වෙන පිණිස යාඥා කරනවා ඔබ මැත්තේ නිසා ස්තුති පියාණනි ඔබේ පුත්‍ර වූ නාසරේ යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ආමේන් හලෙලූයා පිටින් වහන්සේ යවත් ආමේන් ආමේන් ඉතිරල ගොනුෂුතලියවිලි නික්මයම පොතේ 26 වෙනි පරිච්ඡේදය මොකක්ද? නික්මයම 36 වෙනි පරිච්ඡේදය. සුදලියවිලි නික්මයම පොතේ 36 වෙනි පරිච්ඡේදයේ අපි 8 සිට 20 දක්වා මොහොතක් බලමු. එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිතට සියල්ලු මණ්ඩපය තිර 10කින් සෑදුවෝය. කඩිනමද සිහින් හනනෝල් වලින්ද නිල් රත්නිල් රතුනෝල් වලින්ද දක්ෂකම් කරුවාගේ වැඩේ යුක්ත වූ කෙරුප් වෘන්ත සහිතව ඒ තිර සෑදුවෝය. එක එක තිරේ දිග 28 රේණක්ය. එක එක තිරේ පළල 4 රේණක්ය. තිර සියල්ල එක ප්‍රමාණ වී ඔහු තිර පහ එකට එක මෝට්ටු කළේය. අනෙක් තිර පහ එකට එක මෝට්ටු කළේය. මෝට්ටු කළ තිරවල එක කෙළවරක තිරේ වාටියෙහි නිල් කුඩු සෑදුවේය. මෝට්ටු කළ අනෙක් තිරවල කෙළවරක තිරේ වාටියෙහි එසේම සෑදුවේය. ඔහු එක තිරයක පුඩු 50ක්ද මෝට්ටු කළ අනෙක් තිරවල කෙළවරෙහි පුඩු 50ක්ද එකිනෙකට ඉදිරියෙහි සෑදුවේය. රන් කොකු 50ක් සාදා මණ්ඩපේ එකක් ප්‍රතිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සම්බන්ධ කළේය. මණ්ඩපයට උඩින් කුඩාරමක් පිණිස එළුණුමින් තිර සෑදුවේය. ඒ ආකාර තිර 11ක් සෑදුවේය. එක එක තිරේ දිග 30 රේණක්ය. එක එක තිරේ පළල 4 රේණක්ය. තිර 11ම එක ප්‍රමාණ වූයේය. ඔහු තිර පහක් වෙනමද තිර 6ක් වෙනමද මෝට්ටු කළේය. මෝට්ටු කළ තිරවල එක කෙළවරක තිරේ වාටියෙහි පුඩු 50ක්ද මෝට්ටු කළ අනෙක් තිරවල කෙළවරක තිරේ වාටියෙහි පුඩු 50ක්ද සෑදුවේය. කුඩාරම එකක් ප්‍රතිබෙන පිණිස සම්දි කිරීමට ඔහු පිත්තල කොකු 50කුත් සෑදුවේය. රතු සායම් පෙවූ බැටළු සමි කුඩාරමට වැස්මක්ද ඊපිට තහස් සම්වලින් වැස්මක්ද සෑදුවේය. හොඳයි. මේ කුඩාරම් මණ්ඩපේ ආකෘතියක් ගැන තමයි මෙතන මේ සුදලිවිල කතා කරන්නේ. ඔබට තිරේ 30 වේවි කුඩාරම් මණ්ඩපේ යම් ඡායා රූපයක්. ඔබ මේක දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මෝසස්ට අනකරනවා මේ විදිහට මේ අමුද්‍රව්‍ය මේ දේවල් යොදලා කුඩාරම් මණ්ඩපය හදන්න කියලා. දැන් මේක කියවලා බැලුවොත් මේ නික්මයන් පොතේ 36 වෙනි පරිච්ඡේදයේ මේක මේ විදිහටම තියෙනවා. ඒ වගේම 26 වෙනි පරිච්ඡේදයේ මේක මේ විදිහටම තියෙනවා. පංච පුස්තකයේ අවස්ථා ගණනාවක අපිට දකින්න පුළුවන් කුඩාරම් මණ්ඩපය හදන විදිය සහ ඒකේ ආකෘතිය. එතකොට මේ ආකෘතිය විදිහටමයි දේව මාලිගාවත් අපි දකින්නේ නිර්මාණය කරනවා. දැන් මේක ලොකු විස්තරයක් තියෙනවා සදේවන්තේනි. මේක එකින් එක විග්‍රහ කරන්න ගියොත් අඩුම බය 6ක්වත් අපිට ගත වෙනවා මේ පරිච්ඡේදය විතර විග්‍රහ කරන්න. නමුත් මේ දාසරුණා සුබඩත් මට හඟවන එක්තරා විශේෂ දෙයක් ගැන අපි අවධානය යොමු කරන්න යන්නේ. දැන් මේ කුඩාරම් මණ්ඩපේ විවිධ ස්වභාවයන් ගැන කතා කරද්දී ඇයි මේ කුඩාරම් මණ්ඩපය අපිට වැදගත් වෙන්නේ? කුඩාරම් මණ්ඩපය පරණ කිවිසුම් කාලේ තිබ්බා. දේව මාලිගාවත් ඒ කාලෙම තිබ්බා. නමුත් වර්තමානයේ ඇයි මේ කුඩාරම් මණ්ඩපය අපිට වැදගත් වෙන්නේ? දන්න අය ඔබේ සිතුවිල්ලක් ඔබට දැන් එනවා. ඔව් මේ නිසා තමයි මේ කුඩාරම් මණ්ඩපය අපිට වැදගත් වෙන්නේ. ඔව් ඒ ඔබේ සිතුවිල්ල හරි. ඒ තමයි 1 කොරින්ති 3:16 අපි මොහොතක් කියමු. 1 කොරින්ති 3:16 නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදනියුද? නුඹලා
දෙවියන් වහන්සේගේ මාලිගාව බවද. හාලෙලූයා. වර්තමානයේ අපි තමයි උන්වහන්සේගේ මණ්ඩපය. කිතුරුවන් දේවදරුවන් තමයි උන්වහන්සේගේ ආත්මය වැඩවසන මණ්ඩපය. දැන් මෙතන ලොකු ආත්මික සදනක් තියෙනවා සෙනෙහවන්තේ. පරණ කිවිසුව දිහා අවධානය යොමු කරද්දී ඒ සෙනඟ ඉතා බයකින් වෙවුලමකින් දැටි පරිස්සම් වීමකින් ඔවුන් ඒ මණ්ඩපය හදනවා ඒක උපස්ථාන කරනවා. නමුත් වර්තමානයේ එනකොට සුද්ධාත්මයන් වහන්සේ වැඩවසන නැත්නම් දෙවියන් වහන්සේගේ ආත්මය වැඩවසන මණ්ඩපය නැත්නම් මාලිගාව බවට පරිවර්තනය වෙන්නේ දෙවියන් වහන්සේ අදහන මිනිසයා. ඒක ලොකු වර ප්‍රසාදයක්. ඒක වචන වලින් කියන්න බෑ. ඒක ලොකු වර ප්‍රසාදයක්. මේ උදාසන අපි යම් කරුණු කීපයක් ඔස්සේ මේ මණ්ඩපේ ඇති විශේෂතා කීපයක් ගැන බලන්න යනවා සනිමා. අපි මුලින්ම මේකේ සන්දර්භය පොඩ්ඩක් බලලා ඉමු. සන්දර්භය ඔස්සේ අපි උන්වහන්සේ මොකද්ද මේ උදාසන ඔබටත් මටත් කතා කරන්න කියන පණිවිඩයට අපි අවධානය යොමු කරන්න යනවා. දැන් මේ ස්ථානයේ කියනවා 36 වෙනි පරිච්ඡේදයේ 8 සිට කියද්දී ඔබ මේක ගෙදර ගිහින් කියවන්න මම මේක පාඨ කරගෙන ආවා සමහර වැදගත් තැන් ටිකක්. 8 වෙනි පදයේ කියනවා කටින ලද සිහි හන නූල් වලින්ද නිල් රත්නිල් රතු නූල් වලින්ද මේ කූඩාරම් මණ්ඩපය හදද්දී ඒගොල්ලෝ හැදුවේ කටින ලද සිහි හන නූල්. ඒ වගේම රතු පාට, ඒ වගේම නිල් පාට, රත්නිල් කියන්නේ දම් පාට. මේ පාට හතර තමයි කූඩාරම් මණ්ඩපේ තිර නිර්මාණය කරන්න මෙයාලා පාවිච්චි කරන්නේ. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. අපි 1 පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයට මතක් කරගන්න. දැන් මේ 1 පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයට හරවමින් අතරේ මෙතන කතා කරනවා ඊට උඩ පදේ එවිට 8 වෙනි පදේ එවිට කර්මාන්තය කරන්න අතරේ නැවත සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර 10කින් සෑදුවෝය. මණ්ඩපය තිර 10කින් සෑදුවෝය. ඒ මණ්ඩපය තිර 10කින් හැදුවේ. මේකේ තියෙන ආත්මික අඩයාලමක්. 10 හේබ්‍රේව භාෂාවට අනුව සම්පූර්ණත්වයේ සංකේතයක්. එතකොට කූඩාරම් මණ්ඩපය තිර 10කින් හැදුවේ දේවත්වය දෙවියන් වහන්සේ තුල සම්පූර්ණව තිබ්බා කියන එක පෙන්නන්නයි. හලෙලූයා. ඒකයි තිර 10ක් භාවිත කරන්නේ. දැන් එතකොට දෙවෙනි ඒ 8 වෙනි පදේ දෙවෙනි කොටසට එනකොට අපිට පේනවා කටින ලද සිහි හන නූලේ. හන නූල ඒ නූල සුදු පාටයි. අපි කියමු 1 පේතෘස් 1 15 වෙනි පදේ. නුඹලා කැදවතන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන්. එතකොට කූඩාරම් මණ්ඩපයේ ඒ අර තිර මහඬ ගත්තු ඒ සිව්වර්ණ වලින් එකක් තමයි සුදු පාට. එතකොට සුදු පාට සංකේතවත් කරනවා ශුද්ධත්වය. හලෙලූයා. දේව දරුවන් වන ඔබ මම වර්තමානයේ දෙවියන් වහන්සේගේ ආත්මය වැඩවසන කූඩාරම මාලිගය නම් අපි තුල ශුද්ධත්වයේ තියෙන්න ඕනේ. හලෙලූයා. ඒ කූඩාරම් මණ්ඩපය ශුද්ධත්වය සංකේතවත් කරලා සුදු පාට හන නූලෙන් තමයි තිරන්නේ. දෙවෙනි පාට රතු පාට. අපි කියමු 1 පේතෘස් 2:18-19. මක්නිසාද නුඹලාගේ පියවර
නුඹලාගේ නිෂ්පල හැසිරීමෙන් නුඹලා මුදුන ලැබුවේ රන් රිදී ලැබූ දිරායන දේවල් කන්න කොටගෙන නොව කැලලක්වත් පළදුවක්වත් නැති බැටළු පැටළුගේ ලේවැනි ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලය කන්න කොටගෙන බව නුඹලා දන්නෝය. හාලෙලූයා. රතුපාට සංකේතවත් කරන පූජාව ඒ තුලින් එන මිදීම. වර්තමානයේ කුඩාර මණ්ඩපේ නැත්නම් දේව මාලිගාව වන ඔබමම මිදුණා වූ සෙනගක් කියනක මතක තියාගන්න. අපි මිදුණා වූ සෙනග ගාමේ ඒකයි දේව මාලිගාවේ තිරමහත්ති සුදු පාටට පස්සේ ඊළඟට රතු පාටින් යනවා. ඊළඟට තුන්වෙනි එක තවත් පාටක් තියෙනවා. රත්නිල් එහෙම නැත්නම් දම් පාට. අපි එක පේතුරුස් 2:9. මේ සංදර්භය තමයි අපි මුලින්ම බලාගෙන යන්නේ. ඒක ඇතුලේ දෙවියන් වහන්සේට ඇසල ගොඩක් ප්‍රත්‍යක්ෂව කතා කරන්නේ. නමුත් අන්ධකාරයේ තමන්ගේ විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයන්ට රාජකීය පූජකයෝ ධම්පාට සංකේතවත් කරන්නේ රාජකීයත්වයේ සංයමයි. කුඩාර මණ්ඩපේ සුදු පාට කර්ටන් එක නැත්තම් සුදු පාට තිරය ශුද්ධකම සංකේතවත් කරද්දී රතු පාට තිරය එතකොට විධීම සංකේතවත් කරද්දී ධම්පාට රාජකීයත්වයේ සංකේතවත් කරනවා. හාලෙලූයා. ඒ රාජකීය වංශයක් ලෙසයි උන්වහන්සේ අපේ හදවලා තියෙන්නේ. හාලෙලූයා. හාලෙලූයා. එතකොට නිල් පාට ඊළඟ පාට ඒක ස්වර්ගිකත්වය. හාලෙලූයා. මේ ස්වර්ගීය සෙනගක් ගාමේ. එතකොට ඕක තමයි දේව මාලිගාවේ නැත්තම් ඒ කූඩාරම් මණ්ඩපේ තිර හදනකොට එයාලා ඒ සිව් වර්ණයේ චතුස් වර්ණය භාවිත කරනවා. දැන් මෙතන කෙරුබුරු ගැන කතා කරන 8 වෙනි පාඩම. කෙරුබුරු එම්බෝස් කරලා තිබ්බා. කෙරුබුරු දේව අභිමුඛයට සංකේතවත් කරනවා. හාලෙලූයා. එතකොට තව චුට්ටක් ඒක පහළට එනකොට අපි මොහොතක් කියවමු 9 වෙනි පාඩම 10 වෙනි පාඩම. ඔහු තිර පහක් එකට එක මුට්ටු කළේය. අනිත් තිර පහක් එකට එක මුට්ටු කළේය. එතකොට තිර පහක් එකට එක මුට්ටු කරා. අනිත් තිර පහක් එකට එක මුට්ටු කරලා වියනක් හදනවා. එක වියනක්. හාලෙලූයා. මේ වියනේ සංකේතවත් වෙනවා. එකට එක සම්බන්ධ වෙන නිසා සබාව ඔබ මම ඒකත්වයට ඇතුළු වෙන්න ඕනේ. හාලෙලූයා. ඒ වගේම වියන අලංකාරත්වයේ ප්‍රදර්ශනය කරනවා. ආමේන්. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් උන්වහන්සේගේ ආත්මය වැඩවසන ඔබ මම තුල ක්‍රිස්තුස් වහන්සේගේ අලංකාරත්වය ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක තමයි ඒක සංකේතවත් කරන ඊළඟ කාරණාව. අපි කියමු 14 වෙනි පදේ. මණ්ඩපයට උඩින් කෝඩාරමක් පිණිස එළුලොමින් තිරසන එළුලොම් වලින් තිරයක් ඇතුළු. එළුව සංකේතවත් කරනවා පූජා පාපය දරා ගැනීම. හාලෙලූයා. එතකොට ඔබ මම උන්වහන්සේගේ පූජාව කරනකොටගෙන අපේ පාපය දරාගෙන ඉවරයි. හාලෙලූයා. එතකොට ඊළඟ කාරණාව තමයි 18 වෙනි පදේ. මම ඉක්මනින් යන්න පොඩ්ඩක් මේ සංදර්භය වලට පැහැදිලි කරගෙන මේක ඇතුලේ තියෙන අර්ථය ඔබට යම් දෙයක් මනසට ලබා ගන්න අපිට 18 වෙනි පදේ. කෝඩාරම එකක්ව තිබෙන පිණිස සංදි කිරීමට ඔහු පිත්තල කුකු 50කුත් සෑදුවේය. පිත්තල කුකු 50ක්. පිත්තල අඩයාලම් කරන වසනේවන්තේනි පශ්චාත්තාපයේ කාර්ය කොටගෙන ඇතිවෙන කමාවදී. එතකොට පිත්තල කුකු 50කි එකිනෙක සංදි කළා. දේව දරුවන් එකිනෙක දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වන පිණිස උන්වහන්සේගේ කමාව අප මත නිදහස් වුණා. හාලෙලූයා. ඒකයි එතන සංකේතවත් කරන්නේ. අපි කියමු 19 වෙනි පාඩේ. රතු සායම් පෙවූ බැටළු සමේ කෝඩාරමට වැස්මක්ද
ඒ පිට තහස් සම්වලින් ඒ පිට තහස් සම්වලින් කූඩාරම ඔක්කොම හොඳයි. කූඩාරම ඇතුලේ ගොඩක් වටින දේවල් තියෙනවා. මම ඔබට කිව්වා මේක විග්‍රහ කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. මම ඉතාමත් කෙටියෙන් මේ ඉතාමත් සෝපයයි කතා කළේ. කූඩාරම ඇතුලේ ගොඩක් දේවල් තිබ්බා. රන් තිබ්බා, රිදී තිබ්බා, පිත්තල තිබ්බා, මැණික් තිබ්බා, ගොඩක් දේවල් තිබ්බා. ඒ කොච්චර ගොඩක් දේවල් තිබ්බ වටිනා කූඩාරමට මතු පිටින් ඒක ආවරණය කරලා තිබ්බා තහස් සම්වලින් තිරයක්. මේ තහස් සම් කියලා කියන්නේ ඉතල අලංකාරත්වයක් තියෙන තිරයක් නෙවෙයි. ඒක කැතයි එළියෙන් බැලුවොත්. දේවචනී උද්‍යාසන වලට මඩත් හංගවනවා යන්නේ. කූඩාරම් මණ්ඩපයේ ඇතුලේ කොච්චර වටින දේවල් තිබ්බත් ඒක එළියෙන් බැලුවාම එච්චර ලස්සනට වෙන්නේ නැහැ. උද්‍යාසන බොමම අපේ මනස අවදි කරගන්න අවශ්‍ය සතියක්. කූඩාරම් මණ්ඩපේ අලංකාරත්වය දකින්න නම් අපි ඒක ඇතුළට යන්න ඕනේ. මේ කූඩාරම් මණ්ඩපේ එක පැත්තකින් අපිට සමාන කරනවා වගේම ක්‍රිස්තුස් වහන්සේටත් මේක අඩයාලක්. ක්‍රිස්තුස් වහන්සේගේ ලස්සන දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ ඇතුළට යන අය විතරයි. හලෙලූයා. එළියේ ඉඳන් බලන අය යේසුස් වහන්සේගේ ලස්සන දකින්නේ නැහැ. එයාලට යේසුස් වහන්සේව පේන්නේ හරි විරූපී විදිහට. යෙසායා පොතේ ඒ ගැන පැහැදිලිව අපිට කතා කරනවා. යෙසායා 53 ඉඳලා 4 දක්වා අපි කියවුවොත් යේසුස් වහන්සේව එළියේ ඉඳන් දකින අයට යේසුස් වහන්සේ එච්චර ලස්සන කෙනෙක් නෙවෙයි. උද්‍යාසන බොමම හිතන්න ඕනේ කාරණාවක් තියෙනවා සනියමත්. අපිටත් යේසුස් වහන්සේ තාමත් පේන්නේ මෙහෙමද? පිටියුමු ඉපදේ නෙමෙයි. යෙසායා 53 ඉඳලා 4. අප විසින් දැන් මොදේ විශ්වාස කළේ කවුද? ස්වාමීන් වහන්සේගේ හස්තය කාට එළිදරව් වීද? මක්නිසාද උන්වහන්සේ ලාතලියක් මෙන්ද වියලි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියේ හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත. අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශා වීමට ලක්ෂණ කවක්ද නැත. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබුසේක. වේදනා ඇත්තා වූ දුක දන්නා වූ මිනිසෙක්ය. හොඳයි. උන්වහන්සේව බැලුවම ආසා වීමක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේව දැක්කම ප්‍රසන්නකමක් ඇති වෙන්නේ නැහැ. මිනිසයන් විසින් උන්වහන්සේව එපා කළා. හේතුව ඒගොල්ලෝ බැලුවේ එළියේ ඉඳගෙන. එයාලට පෙනුනේ අර එළියේ ආවරණය කරපු හැම විතරයි. ක්‍රිස්තුස් වහන්සේගේ නියම ස්වરૂපය දකින්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේ තුලට යන්න ඕනේ. හාලෙලූයා. උද්‍යාසනාසගේ වචනය ඔබට මටත් යම් දෙයක් කියන්න ගන්න ආසයි. කූඩාරම් මණ්ඩපය දෙවියන් වහන්සේ සමාන කරන්නේ වර්තමානයේ කොටකට. එදා ක්‍රිස්තුස් වහන්සේ එදා දෙවියන් වහන්සේගේ අභිමුඛය අද ඔබ සමග. දැන් ප්‍රශ්නේ මේක. ඔන්න දැන් තමයි දේශනාව පටන් ගන්න. අපි ඔය අපුඩියක් කරමු. දැන් පටන් ගත්තට පැය භාගයක් තව කරන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට ඉවර කරනවා. දේශනාව අද දවසේ මෙතනින් තමයි ලින්ක් වෙන්නේ අර උඩ කොටසයි යට කොටසයි අතර.
සෙනෙහවන්තේනි කුඩාරම් මණ්ඩපය හරියනවටයි. කුඩාරම් මණ්ඩපය ඇතුලේ ගොඩක් වටිනා දේවල් තියෙනවා. කුඩාරම් මණ්ඩපය ඉතාමත් විශ්මිත නිමයුමක්. දේව මාලිගාව හිතා ගන්න බැරි නිර්මාණයක්. රන් තියනවා, රිදී තියනවා. ඔබ බයිබලයේ කියවලා බැලුවොත් ටොන් ගණන් රන් ඒවායේ රිදී ෂෙකල් එතකොට තලෙත්ත වලට පරිවර්තනය කරාම ටොන් ගණන් එන්නේ, ටොන් ගණන් රිදී, කිලෝ ගණන් මැණික්, ටොන් ගණන් පිත්තල ගොඩක් දේවල් දේව මාලිගාවේ ඇතුලේ තිබ්බා. උන්වහන්සේගේ වචනය යුද්ධාසන ඔබට මට ප්‍රකාශ කරන සත්‍යතාවය තමයි වර්තමානයේ ඔබ සහ මම තමයි උන්වහන්සේගේ මාලිගාව. ගොඩක් වටින දේවල් ඒක ඇතුලේ තියෙනවා. ගොඩක් වටින දේවල්. සෙනෙහවන්තයනි. නමුත් මේ උද්ඝාසන අපි අවධානය දිය යුතු ප්‍රධාන සත්‍යතාවයක් තියෙනවා. එක්තරා සභාවක් තිබ්බලු. මේක කතාවක්. ඒ සභාවේ සෙනග හරි ආත්මිකයි. මේගොල්ලෝ නමස්කාර කරනවා. මේගොල්ලෝ නමස්කාර කරනකොට හරි ලස්සනයි බලාගෙන ඉන්න. ඒගොල්ලෝ ගායනා කරනවා, වාදනය කරනකොට හරි ලස්සනයි. ලස්සනට ඇදලා ඉන්නේ. ලස්සන දේවල් ඒකේ දකින්න තියෙනවා. හොඳ වාහනවල ඒගොල්ලෝ එනවා. මේ කතාවක් ගොඩක් හොඳයි මේක. දවසක් මේගොල්ලෝ නමස්කාර කරනවා දැක්කම කොච්චර හොඳට නමස්කාර කරනවද, කොච්චර හොඳට ලස්සනද කිව්වොත් යක්ෂයාට පවා හිතුණා අනේ මාත් ගිහිල්ලා එක දවසක් හරි මේ සභාවේ නමස්කාර කරන්න ඕනේ කියලා. ඒ තරමට මේ සභාව හොඳ මට්ටමක තිබ්බා. යක්ෂයා ගියා. යක්ෂයා දොරගාවින් ඇතුල් වෙනකොටම කට්ටිය අඳුනගත්තා මෙයා යක්ෂයා කියලා. කට්ටිය මෙයාව බැනලා දොස් කියලා පන්නවල. යක්ෂයාට හරි අප්සෙට් දැම්මේ. හිතට හරි දුකයි. යක්ෂයා අඬ දැන් යනවා පාර දිගේ. මට සරණක් නැහැ, හැමෝම මට බයිනවා. මෙතන මං හිතුවා මේගොල්ලෝ මට එහෙම කරන එකක් නැහැ කියලා. ඒක කමක් නැහැ කිවි යක්ෂයා යනවා පාර දිගේ අඬ. යනකොට ගේට්ටුවේ මෙහා පැත්තේ තවත් එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා. එයා ඇහුවා යක්ෂයා දිහා බලලා "ඒ අඬන්නේ?" යක්ෂයා කිව්වා "බලන්නකෝ මං ඉඳලා සභාවකට ගියා, මට හරි ආසයි ඒ සභාව දැක්කම ඒ හින්දා මම නමස්කාර කරන්න ගියා, ඒ සදක මාව බැනලා එලවගත්තා" කියලා කිව්වා. ඊට පස්සේ ඒ පුද්ගලයා බලද්දී එතන ඉඳන් ඉන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කිව්වලු මේ වචනේ පාවිච්චි කරලා සමා වෙන්න එහෙම මේ කියන්නේ මේක වචනේ කතාවේ තියෙන ජෙනුයින් ගතිය එන්න ඕන නිසායි. යේසුස් වහන්සේ කිව්වලු "ඔබ විතරක් නෙමෙයි බං මාත් ඒ සභාවෙන් එළවලා තමයි ඉන්නේ" කියලා කිව්වා. බලද්දී ඒ සභාවේ යක්ෂයක් නැහැ. ඒ සභාවේ යේසුස් වහන්සේත් නැහැ. ලස්සන විතරයි ඒ සභාවේ. දේව මාලිගාව හරි ලස්සනයි. කුඩාරම් මණ්ඩපය ඇතුලේ වටිනා දේවල් ගොඩක් තිබ්බා. දේව මාලිගාව ඇතුලේ මිලකවනු හැකි වටිනා දේවල් ගොඩක් තිබ්බා. හැබැයි දවසක් ලොකු අරුබුදයක් සිද්ධ වුණා. ඊශ්‍රායල් ඉතිහාසයේ ඛේදනීයම දින අතරේ උඩින්ම තියෙන දිනයක් බවට එක දවසක් පත් වුණා. එක සාමුවෙල් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 21 සහ 22 අපි මොහොතක් කියමු සෙනෙහවන්තේ. ලස්සන දේව මාලිගාව, ලස්සන කුඩාරම් මණ්ඩපය
එක සාමුවෙල් 4 වෙනි පරිච්ඡේදයේ 21 සහ 22 හරි ලස්සන දේව මාලිගාව ඇතුලේ මොනවද තිබ්බේ? නොතිබ්බ දෙයක් නෑ, හැමදේම තිබ්බා. හැබැයි ඒ අතරේ එක දෙයක් නොතිබුණු දෙයක් තිබ්බා. අපි කියුවේ පදේ මොකක්ද? දෙවියන් වහන්සේගේ පෙට්ටිය අසුබෝ නිසාද, ඇගේ මාමණ්ඩය පුරුෂයන් නිසාද ඊශ්‍රායල් කෙරේ තේජස පහව ගියේ කියා දරුවාට ඊකාබත් යන නම තැබුවා. දරුවාට ඊකාබත් යන නම තැබුවාය. ඊකාබත් කියන නමේ තේරුම තේජස පහව කියා. ඒ තේජස පහව කියේ මාලිගාව ඇතුලේ කිවිසු පෙට්ටිය නැතිව ගියා. කිවිසු පෙට්ටිය සංකේතවත් කරනවා දේව අභිමුඛය. කියන්නේ මොකද? දේව අභිමුඛය. කියන්නේ මාත් එක දේව අභිමුඛය. දේව අභිමුඛය. දේව අභිමුඛය නැතුව ගියා දවසක්. කිවිසුම් පෙට්ටිය දේව මාලිගාවට අහිමි වුණා ඊශ්‍රායල් ඉතිහාසයේ දවසක්. එදා තේජස පහව ගියේ. දරුවාට ඊකාබත් නම් තැබුවා. මේක කියවලා බලුවොත් සෝචනීය ඉරණමකට මුහුණ දීලා ඊශ්‍රායල්. දෙවන්ත අරුබුදයකට මුහුණ දීලා ඊශ්‍රායල්. දෙවන්ත අරුබුදයක්. දෙවන්ත පරාජයක්. දෙවන්ත අන්ධකාරයක්. හේතුව තේජස පහව කියලා. හැබැයි මාලිගාවේ මොනවද නොතිබ්බේ? රත්තරන් තිබ්බා. රිදී තිබ්බා. පිත්තල තිබ්බා. මැණික් තිබ්බා. වටිනා කියලා හැමදේම තිබ්බා. කිවිසුම් පෙට්ටිය නැමැති දේව අභිමුඛය පහ වෙලා කියලා. පොරවරක් කියලා. පොරවරක්. සතුරන් අරගෙන ගියා. කොල්ලකරුවන් අරගෙන ගියා. දේව වචනේ කියනවා සොරා එන්නේ සොරකම් කරන්නත්. තුරුටි කොන්නේ ඇති. සොරා එන්නේ සොරකම් කරන්නත්. ඔබේ මගේ ඔබ මම නැමැති දේව මාලිගාව වර්තමානයේ ඔබයි මමයි දේව මාලිගාව. ඔබ මම නැමැති දේව මාලිගාව ඇතුලේ තියෙන ජීවිසුම් පෙට්ටිය හොරකම් කරන්ට අදට සතුරු එනවාසනේ වන්ති. අදටත් දෙනවා. අදටත් දෙනවා. දේව අභිමුඛය පැහැර ගන්න අදටත් දෙනවා. දේව අභිමුඛය නැති වෙන්නේ කවද්ද? අපේ තේජස එදාට නැති වෙනවා. ඇතුලේ තියෙන දේ කොච්චර දේවල් තිබ්බත් දේව අභිමුඛය නැත්තම් අපිව නම් කරලා ඇති සුද්ධ ලියවිල්ලේ අපි උන්වහන්සේගේ මාලිගාව කියලා. හලෙලුයා. අපිට උන්වහන්සේ දීලා ඇති වරප්‍රසාදයක් අපි උන්වහන්සේගේ මාලිගාව කියලා. නමුත් දේව අභිමුඛය අපි තුල නැත්තම් අපි කිවිසුම් පෙට්ටිය නැති හිස් මාලිගාව හා සමානයි. ආමේන්. තේජස පහව ගිය මාලිගාව හා සමානයි. මුදාසන අපි අපේ මනස අවදි කරගන්න. තේජස පහ නොවන පිණිස අපි දේව අභිමුඛය ආරක්ෂා කරගන්න ඕනේ. හලෙලුයා. කොහොමද දේව අභිමුඛය ආරක්ෂා කරන්නේ? ඒකනේ කාරණා. අපි දන්නා දේව අභිමුඛය ආරක්ෂා කරගන්න කොහොමද? ප්‍රධාන යතුරු දෙකක් තියෙනවා. ඔබ දන්නවා, හොඳින් දන්නවා.
යාඥාව සහ දේව වචනේ ජීවත් වෙන මිනිස්සෙක් වීමතුලින් හාලෙලූයා. නැත්නම් වැඩක් නැහැ. නමස්කාර කරාට වැඩක් නැහැ. අත්උස්සලා අපි ඔබ නෙමෙයි අපි අපේ අතුලේ අභිමුඛේ නැත්තම් අපි පිටින් අත්උස්සලා නමස්කාර කරාට වැඩක් නැහැ. හරි ඉතින් ඒ කුඩාර මණ්ඩපේ තියෙනවා. හැබැයි අතුලේ නෑ ජීවසුරු පෙට්ටිය. ඉතින් සමහරවල් බාහිර ලස්සනයි. හොඳ දක්ෂයි අපි. මට හොඳට දේශනා කරන්න පුළුවන්. ඔබට හොඳට නමස්කාර කරන්න පුළුවන්. ඔබට හොඳට සේවය කරන්න පුළුවන්. ඔබට හොඳට ගායනය කරන්න වාදනය කරන්න පුළුවන්. ඔබට හොඳට අන්නගේ දිනාගෙන කතා කරන්න පුළුවන්. ගොඩක් දේවල් අපිට පුළුවන්. වටිනා දේවල් තිබ්බා ඒ වෙද්දි දේවමාලිකාව තුලින්. රන්රිදිතරම් වටිනා දේවල් තිබ්බා. අපි තුල මනුස්සකම තියනවා වෙන්න පුළුවන් සමහර වෙලාවට. අපි යහපත් දේවල් කරනවා වෙන්න පුළුවන් මනුෂ්‍යයන් ඉදිරියේ. ඔව් වටිනවා ඒවා. නැතිබරි මිනිස්සුන්ට අපි දෙනවා වෙන්න පුළුවන්. කොච්චර හොඳ දේවල් අපි කරනවා වෙන්න පුළුවන්. ඒවා වටිනවා. රන්රිදිතරම් ඒවා වටිනවා. දේව අභිමුඛේ නැත්තම් තේජස පහ වෙනම සෙනෙහවත් වෙන්නේ. අදාසනේක වුණා සොබඩක් මම කතා කරා. තේජස රඳා බවදී දේව අභිමුඛය මතයි. හalleluya. ආමේන්. ඔබ කියු නික්මව පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මොහොතක්. මම මේ සත්‍යතාවය දින 5 එක දවසක මේ දැන් කියන්නේ සත්‍යතාවය බෙදාගත්තා නමුත් මම හිතනවා මේ වෙලාවේ ඔබත් එක්ක ඒක කතා කළ යුතුයි. නික්මව 17 11 වෙනි පදයේ මොහොතක්. මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඊශ්‍රායල් ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළු විට අමලෙක්වර ජයගත්තෝය. පාලන කිව්වා. එහෙත් මෝසෙස්ගේ අත් බර වුණේය. එවිට ඔහු ගලක් රැගෙන ඔහුට හොඳයි. ඔබ මේ කතාව දන්නවා පැහැදිලිද? අමලෙක්වරුත් එක්ක යුද්ධේ ඊශ්‍රායල් සෙනගයි අමලෙක්වරු අතරේ ද්වන්ද සටනක්. මේ ද්වන්ද සටනේ පීක් ලෙවල් එක දැන් තියෙන්නේ. දැන් මේගොල්ලෝ ගහ ගන්නවා ෆේස් ටු ෆේස් ගහ ගන්නවා. ඉස්සර වගේ මිසයිල් දැන් වගේ මිසයිල් අර මොනවද ඩෝඩ් ඔය කියන තාක්ෂණේ නෑ. කඩු ෆයිට් ලෝඩ් ඔෆ් ද රින් එකේ එහෙම ෆේස් ටු ෆේස් ඊතල මෙහෙන් හොරණෑව මෙහෙන් පිබිනවා. හොරණෑව පිබ්බ ගමන් යා හොරණෑව අතරලා පිටිපස්සට දුවනවා. මෙහෙන් ඊතල එනවා වැස්සක්. ඊතල 20000ක් එහාට පැත්තට. එහාට පැත්ත කට්ටිය පලියස් දෙකයි කියලා සට ගාලා ඊතල ටික වැටුණාට පස්සේ ඔන්න අර පැත්තෙන් ෆයර් කරනවා මේ පැත්තට. ෆේස් ටු ෆේස් ඇටැක් එක. එහෙම යුද්ධයක්. ඊශ්‍රායලේ කවුද මේ මෝසෙස්ලයි අමලෙක්වරු. ඊශ්‍රායලේ තමයි මෝසෙස්ලයි අමලෙක්වරු. දැන් මෙහෙම යුද්ධයක් වෙලාවේ යුද විවි ඉන්නේ කවුද? යොෂුවා. මේක හොඳට අල්ලගන්න මේ සත්‍යතාවය. මේ උන්නාසෝකටත් මටත් පැහැදිලිව කතා කරන සත්‍යතාවයක් මුතස. යුද විවි ඉන්නේ කවුද? යොෂුවා. මෝසෙස් කොහෙද ඉන්නේ? කන්ද උඩ. ලේසින් නගින්නත් බෑ ඒ කාලේ එහෙම කන්දක් උඩට නැගලා ගහන්න බෑ අමාරුයි. අරයා ඉන්නේ බිම් මට්ටමේ සටන් බිමේ. නැවතත් අපි 11 වෙනි පදේ මොහොතක් කියමු. මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඊශ්‍රායල් ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළු විට අමලෙක්වර ජයගත්තෝය. ආලට කියමු. එහෙත් මෝසෙස්ගේ අත් බර වුණේය. එහෙත් මෝසෙස්ගේ අත බර උනේය. මේක තමයි මේක කීවර්ඩ් එකක් ඒක ඇතුලේ තියෙන්නේ. එහෙත් මෝසෙස්ගේ අත් බර උනේය. හැබැයි මේකේ පොඩි පැටර්න් සංගතතරක් තියෙනවා. කුතුහලයක් තියෙනවා. සටන් බිමේ ඉන්නේ කවුද? යොෂුවා. වැඩියෙන් මහන්සි දෙන්නේ සටන් කරන කෙනාටද යාඥා කරන කෙනාටද? සරලව ගත්තොත්
සටන් කරගෙන. සටන් කරගෙන ආඩේ මහන්සි ලේ පෙරාගෙන කුටි කාගෙන දාඩිය දාගෙන හෙම්පත් වෙන්නේ කාවද හරිනම් යොෂුවා. නමුත් යොෂුවට මහන්සි වුණා කියලා දේව වචනේ කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. මහන්සි වෙන්න ඇති යොෂුවට. හැබැයි ඒක මෙන්ෂන් කරන්නේ නැහැ මෙතන. එහෙත් මෝසෙස්ගේ අත් බරුනේ. අත් බර වෙන්න ඕනේ හරිනම් කාගේද? යොෂුවාගේ. මහන්සි වෙන්න ඕනේ කාවද? යොෂුවව. හෙම්පත් වෙන්න ඕනේ කාවද? යොෂුවව. හැබැයි අත් බර වෙන්නේ කාගේද? මෝසෙස්ගේ. ඒ වචනේ පැහැදිලි සත්‍යතාවයක් මුදාසන ගොඩක් කතා කරනවා. යාඥා කිරීම යුද්ධ කරනවට වඩා අමාරු කරතාවයක් සිදුවේ. ඒක අමුතුවෙන් කිතුණුවන්ට උගන්වන්න ඕනේ ප්‍රායෝගිකයි ඒක. දවසට කොච්චර අපි වැඩ කරනවද කියන්නකො? කොච්චර අපි වැඩ කරනවද? අපි කොච්චර මහන්සි වෙනවද? ඕගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද? ඕගොල්ලෝ කොච්චර වැඩවලදී මේ මොලේ වේසල එකපොත වේසල කොච්චර වැඩ කරනවද? ඔයාට පැයක් යාඥා කරන්න බෑ උනාට. මට පැයක් යාඥා කරන්න බෑ ඒක ඉල්ලේ ඒක අභියෝගයක්. ඒක ප්‍රායෝගික සත්‍යතාවයක් අපිට. කොච්චර මහන්සි වෙන්න පුළුවන් කෙනෙක් වුණත් අපි පැයක් එක ඉල්ලේ පැයක් යාඥා කරන එක අපිට දැනට අභියෝගයක්. මෝසෙස්ගේ අත් තරුණ යාඥාව කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි සෙනෙහවත්. සටන් දිවේ යුද්ධ කරනවටත් වඩා යක්ෂයා බලාගෙන ඉන්නේ යාඥා කරන කෙනාගේ අත් දෙක පර කරන්නයි. ඒ නිසා දේව දරුවන් ලෙස ඔබම දේව අපි මුඛය අපි තුල රඳා පවත්වා ගන්න නම් යාඥාවේ මිනිසෙක් ලෙස අපි නැගිටින්න තීරණය කරන්න ඕනේ. හාලෙලූයා. එවැනි මිනිසයන් තේජස පහළින් යනවා. හාලෙලූයා. හාලෙලූයා. යාඥාව හරිම වැදගත්. දේව මාලිගාව ඇතුලේ ඔච්චර වටින දේවල් තිබ්බා. අභිමුඛය නැතිව ගිය දවසේ තේජස පාර ගියා. අපේ ජීවිතේ කොච්චර වටිනා දේවල් තිබ්බා. ගොඩක් වටිනා දේවල් අපිට තියෙනවා වෙන්න පුළුවන්. ගෙවල් තියෙනවා, වාහන තියෙනවා, රත්තරන් තියෙනවා, දක්ෂතා තියෙනවා, උපාධි තියෙනවා, හොඳ නමක් තියෙනවා, හොඳ දරුවෝ ඉන්නවා. ඔයගොල්ලන්ට මට නෙමෙයි. ගොඩක් දේවල් තියෙනවා. නමුත් දේව අභිමුඛය අපේ ගිලිහින්නේ කොතනද? තේජස පහළයි. අමාරුවෙන් වුණත් අපි ඒක පිළිගන්න ඕනේ සත්‍යතාවය ඒකයි. නමුත් ඒ දේව අභිමුඛය රැකගන්නට නම් අපි අභියෝග මැද්දේ අපේ අත් ඔසවා තබා ගන්නා වූ මනුෂ්‍යයන් ලෙස සිටින්න තීරණය කරන්න ඕනේ. හාලෙලූයා. එවිට ඊශ්‍රායල් සෙනග ජයගත්තොය කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. හාලෙලූයා. අපි නැගිටිමු උන්වහන්සේගේ පාදවල උදාසන. අපි නැගිටිමු සමිඳුනි. උදාසන ඔබ වහන්සේට කරුණා කළා. සමිඳුනි ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේගේ ආඥාවන් වහන්සේ වැඩවසන මාලිගාව අපි කියලා සොයන්නේ. අපි අතහිල්ලෙන් මේක අල්ලගමු මේ උදාසන. අපි අතහිල්ලෙන් මේක අත්පත් කරගමු මේ උදාසන. ඔව්. අපි තමයි උන්වහන්සේගේ ආත්මීය වැඩවසන මාලිගාව. ආමේන්. රිබස්සෝතලා රියක්තලා රෝගෝතෝ මාෂෝතලා රියක්තෝ රකම සෝදලා මරියත්තලා සෝමිනා පියව වහන්සේගේ ආත්මය වැඩවසන මාලිගාව. නමුත් සමිඳුනි ඒ මාලිගාව ඇතුලේ කොච්චර වටිනා දේවල් තිබ්බත්
ස්වාමී තේජස පවතින්නේ ඔබ වහන්සේගේ අභිමුඛය අපි තුල තියෙන තාක්කල් විතරයි ස්වාමී. සමිඳුගේ තේජස සොරකම් කරන්ට සොරා එන්නේද ස්වාමිනී ඒකට එරෙහිව ක්‍රියා කරන විනිස යාඥාවේ මිනිසෙක් වෙන්න මට බලය දුන්න මනස ස්වාමී.